විවිධ අංශවල සේවය කරන මිලියන සංඛ්‍යාත සේවකයන් සඳහා දීමනා වැඩිවීමක් ලබා දෙන බව රජය තහවුරු කර තිබෙනවා. දීමනාව ලබා දීම නොවැම්බර් මාසයේ සිට ආරම්භ වන අතර රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන් සියල්ලන්ම ඒ සඳහා ඇතුළත් වන බව රජය පවසනවා. මෙම දීමනාව වැඩි කිරීමේ අරමුණ වන්නේ උත්සව සමයේ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව වැඩි කිරීමට උපකාරී වීමයි. නිවේදනයෙන් පසුව විවිධ ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික කවුන්සිල දීමනා වැඩිවීමේ සුදුසුකම් සහ කාල නියමයන් පිළිබඳව පැහැදිලි කිරීමක්ද ඉල්ලා තිබෙනවා. ආර්ථික විශ්ලේෂකයා පවසන්නේ මෙම තීරණය මගින් උද්ධමනයට එරෙහිව සේවකයන්ගේ ජීවිත තත්ත්වය උසස් කිරීමට උපකාර වන බවයි. ෆෙයාර් වර්ක්ස් කමිෂන් සහ කාර්මික නායකයින් මේ වන විට නව දීමනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා සැලසුම් සකස් කරමින් සිටින බවද වාර්තා වනවා.